අයිබෝන් මේ අද අපි මේ පොඩි ට්‍රේලර් රිවිව් එකක් කරන්නේ. මේක මම පොඩි හින්ට් එකක් දෙන්නම්. මේක ඇවිල්ලා අපි පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක්. හරිද? TV එකේ සිංහල හඬ කවලා තිබිලා තියෙන කතාවක්. සෑහෙන බලපු කතාවක්. ක්ලාස් කට් කරලා බලපු කතාවක්. මේක අලුත් වුණා. ඔබ දැන් ඒක අලුත් වෙනවා 2026 දෙසැම්බර් 25 තමයි පළවෙනි එපිසෝඩ් එක රිලීස් වෙන්නේ. අපි පොඩි කාලේ ලස්සනයි කියලා ආසාවෙන් බලපු එකම කවදාද අපේ ළමයි මේක තමයි කියලා බලන තත්ත්වයටපත් වෙන එකක් තියෙනවා. අලුත් කාස්ට් එකක්. අපි පොඩි කාලේ කැරක්ටර්ස්ලා පිස්සුවෙන් ගෙවලුවා. ඒතකොට දැන් අපි ඒව බලලා ඉවරයි. ඒතර අපේ ළමයිට අලුතෙන් එන කැරක්ටර්ස් තමයි පිස්සුවෙන් වගේ බලන්නේ. අන්න හරි. අන්න ඒ වගේ. ඒතකොට පරණ කැරක්ටර්ස් සවන්න හොඳගෙනත් පුළුවන්. දන්නේ නැති. හරි මේ අපි ට්‍රේලර් එකට යන්න. ගිහිල්ලා බලමු මේක මොකක්ද කියලා. ළමයි කිව්වම ඉමේජින් දැන් අපි කැරක්ටර් එකක් අරගෙන දැන් අපි හිතන්න පරණ මූවි එක රීබූට් එක මේක ගන්න පුළුවන් අපිට මේ අත්තර මේ Beauty and the Beast එක ගත්තොත් ඒකේ ඉන්න Emma Watson. එතකොට දැන් ඒ ළමයි Emma Watson දකින්නේ Beauty and the Beast එකේ මොකද්ද? අර යකාගේ කෙල්ල නෑ. ඔව්. අපි දකින්නේ Emma Watson තමයි බ්‍රේන් විදියට. හරි දැන් තේරෙන්නේ නැති මොකද්ද TV බොඩි ගාර්ඩ් ක්‍රෂ් එක. රයිට්. හරි let's do this. අන්න දාන්න යන්නේ. Omnis. I told you. මේ ඔකේ ඉස්සලා සීන් එක අපි යන්නේ එතන මේ දැන් obviously දන්නවා මේ කතාව ඉන්නේ Harry Potter TV series එක ගැන. HBO reboot. Yes. එතකොට මේ දැන් මේකේ පෙන්වන විදිහට මේ HBO එකෙන් ඇත්තටම කරන්න හදන්නේ පොතේ තියෙන ඔක්කොම ටික TV series එකට දාන්න බැරි වෙච්ච එක. එතකොට මේක දැන් ෂූට් මේ කතාව යන්නේ 1991 වසරේ විදියට. එතකොට දැන් පේනවා මේකේ ගෙදර තියෙන ස්ට්‍රක්චර් එක සහ වෝල් එකේ තියෙන මේ වෝල් ඩෙකරේෂන්ස් උත් එක්ක බලද්දී මේක ඇත්තටම ඒ කාලයට හා සම්බන්ධව කරපු මේ මැච් කරලා තියෙනවා කියන හරියටම. එතකොට මේ එතන මේ හැමදේම මෙතන අපිට ෆස්ට් ලුක් එකේ පෙන්නනවා මේ අංකල් වර්නන් and photos stick කරනවා. මේක ඉන්ටර්නෙට් ස්පෙකියුලේෂන් එකක් තියෙනවා. මේක ඩැඩ්ලි ඒ කියන්නේ අංකල් පුතා විදියට. කියන්නේ හැරි පොටර්ගේ කසින් විදියට. I told you. මයිකල් මූවි එකට වඩා ලස්සනට ඒක මේ පෙන්නලා තියෙනවා. ඒක මූවි වලට නෝලින් ඇති එහෙම නෙවෙයි. මෙයා පොඩි එතකොට එයා ඒක හිරලා ඉන්න ළමා කතිය. චිත්‍ර ඇඳලා ඒක ලස්සනට පෙන්නලා තියෙන මූවි එකට වඩා. එයා කම්ෆර්ටබල් වෙලා තියෙනවා මේ කම්ෆර්ටබලි ආගේ. කොහොමද තියෙන්නේ? You are. සපස් මෙතන ගත්තොත් එහෙම මෙතන අපිට ඒ කාලේ නෑ ඉස්කෝලේ දාලා නෑ. එයාගේ මගල් වර්ල්ඩ් එකේ හැරි පොටර් ඉස්කෝලේ ගියා කියන එක නෑ මූවීස් වල අපි බලපු ටිකේ. ඒක පොතේ තියෙනවා. පොතේ තියෙන හැරි පොටර් ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ගුලි වුණා. දැන් මේ අරයන් පතර ඉස්කෝලේ යන්නේ. ඩඩ්ලිස්ගේ පුතා. මේක දැන් මේ ඩඩ්ලිස්ගේ පුතා නෙවෙයි. වර්නන්ගේ පුතා ඩඩ්ලි. මේ කැලේ තියෙන තව කේස් එකක් තමයි කේස් එකක් නෙමෙයි. මේකේ තියෙන තව ස්පෙસિෆික් රීසන් එක තමයි කොණ්ඩේ. දැන් කොණ්ඩේ වෙන එකත් මේ පොතේ තමයි තියෙන්නේ. මේකේ එක දිගට වෙනවා. පොතේ නේවත් ඒක මැජිකලි වෙනවා. There is nothing special. කාස්ටිං එකට මම හිතනවා පර්ෆෙක්ට්ලි කාස්ටිං කරලා. මේ ලෙටර් එකත් එහෙමයි. ඒක ලස්සන. හැබැයි මේ මූවි එකේ තියෙන්නේ මේ same font. මම හොග්වර්ට්ස් වල ෆොන්ට් එකක් වෙන්නේ. ලස්සන ඒක ඒ විදිහටම තියෙනවා. අපි TV series එක ගම බලන්න ඕනේ මේ මතකද හැග්‍රිඩ්ගේ කේක් එක. මතකත් ටිකක් මේකත් එක්ක යනවා. ඒක වැරදි ස්පෙලිං එක වැරදි නේ. I always wanted to know about my parents. Your parents were the kindest, bravest.
bravest people I ever met. මේ RIP පරණ හැක්විට් RIP මේක මම හිතුවේ නෑ මේගොල්ලෝ ඉන්ක්ලූඩ් කරයි කියලා. හැබැයි මේ TV series එකේ දෙන එක ලොකු දෙයක් නැත්තද. මොකද මේ ලොකු කොටසක් අයින් කරලා තිබ්බා මේ මම හිතන්නේ ඒගොල්ලෝගේ වෙලාවත් එක්ක ඒ ප්‍රශ්නේ නැත්තේ. චාක පැයකමාර මේක කාමාරේ දෙකමාර. එතකොට මේ හැග්‍රිඩ්ගේ ඒ හැරිව අරගෙන ලන්ඩන් වලට එන ජර්නි එකම මම හිතන්නේ මේක ඉන්ක්ලූඩ් කරලා ඇති. මොකද පොතේත් ඒක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. And clever. They stood up for what they believed was right. සෙන්ට්‍රල් ලන්ඩන්. Next time I see you, we'll be in Hogwarts. මේ මෙතන මේක අතන මේ උන් ට්‍රේලර් එකේ ලස්සන ෂොට් එකක් නේ. ඒ කියන්නේ අපි දැන් මූවි එකේ දැකලා තියෙන මේ කට්ටිය කාඩ්ස් ටික අරගෙන ඔක්කොම තනියම මේ යනවා. පිටිය හදවන්න ඒක හදනවා. දැන් මේක දැක්කම නිකන් දුක හිතනවා මෙයා දැන් තනියම ඉන්නවා. එන ඉමෝෂනල් ඇන්ගල් එකකින් තමයි එක්ක බඳවාගෙන ඉන්නවා. දුක හිතනවා ඒක දැක්කම. මේ කොටස ඒ විදිහම තමයි. මේ බෝට්ටුවෙන් යන එක මෙතන ෆස්ට් බුක් එක දෙනවා අපිට ප්‍රොෆෙසර් රගාන කරලා. යන්නලානේ. ඔව්. ඔව් නේ. නැගිස්නේ. RIP ඔරිජිනල් කාස්ට් එක ගොඩක් අය නැති වෙලා තියෙනවා. පොඩක් පාරණයිනේ. කොයි කාලෙද පළවෙනි එක 2001ද? ඒ වගේ නේ 2001. So the hat. ඔව් මේකත් පොතේ පාටක් කියව නැහැ. හැබැයි පරණ දුවිල්ල වැදිච්ච හැට් එකක් කියලා. අපි ෆිල්ම් එකේ දැකලා තියෙන දුබුරු පාට. ෆිල්ම් එකේ තියෙන එක නම් මොකදලා කරලා තියෙනවා. කියන්නේ මේ හවුස් එකට වෙනම කියන්නේ නෑ ඕකේ හැම අවුරුද්දෙම සින්දුවක් කියනවා. ඒ කියන්නේ ඒ අවුරුද්දට අදාළව ඒ ෂෝටින් හැට් එක හදපු සින්දුවක් කියනවා. හැම අවුරුද්දකටම තියෙනවා. ජෙමිනි වගේද? ඔග්ගොත්සේ I think we can expect great things from you. මේ ක්ලාස් රූම්ස් උත් මාර ලස්සනයි. මේ සිනමැටෝග්‍රැෆි එක එහෙම හරි මැජිකල් ලස්සනයි. විදිහට ලස්සන තියෙනවා. මාර ලස්සනයි. ලයිට් උත් තියෙන ඉටිබන්ධනුත් තියෙනවා. ඔය ලයිට් නෙමෙයි ඉටිපන්දම් ගිනි කන්නේ නැද්ද? ෆයර් එක්ස්ටින්ග්විෂර්ස් එහෙම නැති. ෆයර් මාෂල් කෙනෙක් ඇතිනේ. මිස්ටර් බීල්ස් ෆයර් නිම්බුස් පෙට්ටියකින් නිම්බුස් පෙට්ටියකින් මේකේ දැන් අපි මේකේ එන්නේ නිකන් රෙද්ද කොතපු නිම්බුස් එකක් තමයි මේ ෆිල්ම් එකේ එන්නේ මේකේ ලස්සන පෙට්ටියකින් දැන් මේක ප්‍රැක්ටිකලි අලුතෙන් කොස්සක් ගත්තොත් ගෙදර අතු ගන්න කරනවා නේ මොකක් කරේ ගෙදරට ගත්තොත් එහෙම අපි අසයින් වශයෙන් මේක ලස්සන පෙට්ටියක දාන්න වෙනකොට මුන් නිකන් අර කොල කෑල්ල කොතලා නිකන් බ්‍රවුන් පේපර් එකක කොතපෙන්නේ ආයේ දැන් මේකේ මේ නිම්බස් 2000 එක තමයි මේ තියෙන්නේ. ඒකට දෙවෙනි ෆිල්ම් එකේ එනවා නිම්බස් 2001 තුන්වෙනි එකේ එනවා නිම්බස් නෙමෙයි ෆයර්බෝල්ට්. Let's see who you are. මේක ළමාරදී මොනවද මෙන්න තියෙනවා. අරගේ ඌරේ ඉපදිච්ච කාලේද උඹ ප්‍රශ්න උඩින් යනවා යටින් යනවා රටේ ලෝකෙ නැති ප්‍රශ්න මේකේ හොග්වර්ට්ස් ගිහිල්ලා නිකන් බලන කෝච්චිය කෑම වලින් ගහ ගන්නවා. ඔගේ අන්තිම කෑල්ල බලන්නකෝ ඒක හොඳටම තේරෙනවා. Are you really Harry Potter? මෙතන මේ මයින්ගේ බොසී ගැටිය පේන්නේ නැහැ. දැන් මම හිතන TV series එක ඉන්ක්ලූඩ් කරන්න ඕනේ කියලා. නැත්නම් ඒක පොතේ කැරක්ටර් එකත් එක්ක මැච් වෙන්නේ නැහැ. හැබැයි ඒක හරියටම ඩෙබිට් කරලා තියෙනවා. So ඒක තමයි රෆ්ලි. තමයි රෆ්ලි වෙන්නේ. අලුත් හැරි පොටර්. HBO එකේ එකම selling point එක තමයි ඒගොල්ලෝ full පොතම එකපාර කන්වර්ට් කරනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ අපිට පොතේ මික්ස් වෙන ගොඩක් දේවල් TV series එකේ බලන්න පුළුවන් එකක් නේ. රිසර්ච් ක්ලාසස් එක මේකට ඇඩ් ඒක කරලා ඇඩ් කරන්න පුළුවන් එක ඔයගොල්ලෝ තියෙනවා. ඇස්ට්‍රොනොමි ඇස්ට්‍රොනොමිය. හිස්ටරි History Magic එකේ ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා ප්‍රොෆෙසර් වින්ස්. එයා ක්ලාස් එකට උගන්වන්න එනකන් ගන්න එයා නැති වෙලා. එයාගේ ගෝස් තමයි ඇවිල්ලා ලෙක්චර් එක කරන්නේ.
එතකොට එයා එදා ඉඳන් එක දිගට එයාගේ බෝස් තමයි ලෙක්චර් කරන්නේ. ඒ කොටස තිබ්බේ නෑ. ඒක හරි ඉම්පෝටන්ට් නේද? මොකද බෙල්ල කැඩිච්ච නිකලස් නම් හිටියා. ඔය කැල්ල ගොඩක් ඉම්පෝටන්ට් වෙනවා මේ සෙකන්ඩ් ෆිල්ම් එකේ. මේ සෙකන්ඩ් ෆිල්ම් එකේ තමයි අහනවා මැගෝලගල්ගෙන් අහන්නේ චේම්බර් ඔෆ් සීක්‍රට්ස් කියන්නේ මොකක්ද කියලා. හැබැයි පොතේ විදියට තමයි එක ප්‍රොෆෙසර් ඩීන්ස් කියන තමයි අහන්නේ චේම්බර් ඔෆ් සීක්‍රට්ස් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේ ලොකු මේකක් තියෙන එකයි මේ අපි තව ඉස්සරහට ඒ කියන්නේ ටීවී සීරීස් මොකද මිසිස් ෆිග්ගරම නම් එයාලා ගැනත් පොතේ තියෙනවා. පොතේ තියෙන කැරක්ටර්ස් ගොඩක් තියෙනවා මේ මූවී එකේ තිබෙන්නේ නැති. හැබැයි මම අපි බලන් ඉන්න ටීවී සීරීස් එකේ කියලා. මේ ඒ වගේම නෙවිල්ට හරි දැනක් හම්බෙයි කියලා හිතලා. නෙවිල් හොඳ ගොල්ලා. ඔව් මොකද එයා මේන් ඉම්පෝර්ටන්ට් කැරක්ටර් එකක් වුණා කතාවේ. ඔර මොකද අරගේ පොතේ හැටියට මේ බෙල් මොකද ඔලු තුනේ කොටියගේ සීන් එක වෙලා බලලා සීන් එක වෙලා ඔර මේ ඉන්නනේ ඒගොල්ලොත් එක්කත් ඉන්නවා. ඒක ෆිල්ම් එකේ තිබෙන්නේ නැහැ. ඒකේ තියෙනනේ පොර නවත්තන්න හදනවා වගේ මට මතකයි නිකන්. ඒ අන්තිමට පොර මේගොල්ලෝ යන්න හදද්දී නවත්තනවා. ඒකට තමයි ඊළඟ ට්‍රේලර් එකේ ඉන්නේ සමහර තව ට්‍රේලර්ස් දෙකක් තමයි කෙයි ලොකු හයිප් එකක් තියෙනවා. අපි බලමු නේද? ඒකයි වැඩි. ඒක තමයි ඉතින් තියෙන්නේ. So December 26 බලන්න තව ට්‍රේලර් එකක් ආවොත් බලමු නේද? තාම එකයි නේද? තාම එකයි.